නීතිඥ කසුන් කරුණානායක අද අපි මේ law for knowledge නාලිකාවෙන් කතා කරන්න යන්නේ කුලියට දීම බද්දට දීම බදු ගිවිසුම් මේ සම්බන්ධව. ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කළා පහුගිය දිනවල මේ බදු ගිවිසුම් බද්දට දීම මේ සම්බන්ධව දැනුවත් කරන්න කියලා. ඉතින් ඒක හින්දා මේ වීඩියෝ එක අද මම ඔයගොල්ලන්ට ගේන්න තීරණය කළා. කල්ලුත් මම කියනවා වගේ මේක subscribe කරලා නැත්නම් bell icon එක click කරලා නැත්නම් click කරන්න. මොකද ඔයගොල්ලන්ට අනාගතේ එන වීඩියෝ නරඹන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක share කරලා මේ සම්බන්ධ නීතිමය දැනුම අනිත් අයට ලබා දීලා ශ්‍රේෂ්ඨාවෙන් උඩට පුළුවන් සමාජ සේවයක් කරන්න නීතිමය දැනුම බෙදා හැරීම තුලින්. මේ කුලියට දීම එහෙම නැත්නම් බද්දට දීම සිදු කරද්දී ඔයගලන්ට පුළුවන් මේක වාචිකව සිදු කරන්න ඒ වගේම ලිඛිතව සිදු කරන්න. මම ඔයගලන්ට දෙන උපදේශය තමයි පුළුවන් තරම් කුලී ගිවිසුම් බදු ගිවිසුම් වාචිකව නෙමෙයි ලිඛිතවම ලබා දීමක් සිදු කරන්න. ලිඛිතවම මේවට ඇතුළත් වෙන්න. මොකද මේක ගොඩාක්ම වැදගත් වෙනවා. ඔයගොල්ලන්ට අනාගතයේ ප්‍රශ්න අවම කරගන්න ඒ වගේම නැති කරගන්න. දැන් ඔයගොල්ලෝ බද්දකට යද්දි බදු ගිවිසුමක් ගන්නවා. එතකොට මේ බදු ගිවිසුමකට ඇතුළත් වෙද්දී ඒ බදු ගිවිසුමක තියෙන්න ඕනේ කොන්දේසි මොනවද කියලාත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එහෙනම් අපි දැන් බලමු මොනවද මේ බදු ගිවිසුමක තියෙන්න ඕනේ කොන්දේසි ඇතුළත් වෙන්න ඕන කාරණා කියන දේ පිළිබඳව. එහෙනම් එකක් තමයි මේ බදු ගිවිසුමේ සඳහන් කරන්න ඕනේ මේ ඉඩමේ හිමිකරුගේ විස්තර. නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය මේ විස්තර. ඒ වගේම කුලීකරුවා එහෙම නැත්නම් බදු කරුවාගේ විස්තර. එයාගේ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය මේ සම්බන්ධ විස්තර ඇතුළත් කරන්න ඕනේ. ඒ වගේම දීපලේ විස්තර, දීපලේ ලිපිනය, දීපලේ ප්‍රමාණය, දීපලේ විස්තර, උතුරට තියෙන මොකද්ද, නැගෙනහිරට තියෙන මොකද්ද, දකුණට තියෙන මොකද්ද, ඒ විස්තර ඒවා ඇතුළත් කරලා දීපල මොකද්ද කියලා බදු ගිවිසුමේ හඳුනා ගැනීමක් සිදු කරන්න ඕනේ. මේ බද්දට දෙන්නේ මොකක්ද කියලා හරියට. ඒ වගේම මේ බදු ගිවිසුමේ කාලය ඉතාමත් වැදගත් අංගයක්. කවද ඉඳන් කවද්දටද මේ බද්දට දීම ලබා දීම සිදු කරන්නේ? මාස 6කටද, අවුරුද්දකටද, අවුරුදු 2කටද, අවුරුදු 3කටද, 5කටද, 10කටද, 20කටද? මේ කාරණයක් ඉතාමත් වැදගත් වෙනවා බදු ගිවිසුමක ඇතුළත් කරපු අංගයක් විදිහට. ඒ වගේම නැවත අලුත් කරන්නේ කොහොමද? බදු ගිවිසුමක් කොහොමද නැවත අලුත් කරන්නේ? ඒ කියන්නේ අවුරුද්දක් ගිහිල්ලා ස්වංකීයවම නැවත අලුත් වෙනවද? එහෙම නැත්නම් බදු ගිවිසුමක් හරහා අලුත් වෙනවද? අලුත් කළ යුතුද? එහෙම නැත්නම් අලුත් කරනවද නැද්ද කියන එක මේ හිමිකාරයා විසින් තීරණය කරනවද? මේ දේවල් වැදගත් බදු ගිවිසුමක සඳහන් කරනවා නම්. ඒ වගේම බද්දට ගන්න පුළුවන් කාර්ය, බද්දට ගන්න පුළුවන් කාර්ය මොකක්ද කියන එකත් වැදගත් වෙනවා සඳහන් කරන එක. උදාහරණයක් විදිහට මේක බද්දට දෙන්නේ හුදෙක්ම ජීවත් වීම සඳහාද? එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහාද? එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් සඳහාද? එහෙම නැත්නම් ජීවත් වීම ව්‍යාපාරික කටයුතු කියන දෙකටමද? එහෙම නැත්නම් භාණ්ඩ ගබඩා කිරීමේ ස්ථානයක් විදිහටද? එතකොට මේ කාරණයක් ඉතාමත් වැදගත් වෙනවා බද්දට දීමේදී. එතකොට බද්දට ගන්න කුලීකරුවා ඒ කාර්යයට පමණයි භාවිතා කරන්න ඕනේ මේ බද්දට ගන්න දීපල. ඒ වගේම බදු මුදල, ඒ කියන්නේ මාසිකව ගෙවන්න ඕනේ මුදල. ඒ වගේම සිකියුරිටි ඩෙපොසිට් එකක් කියලා තියෙනවා, ආරක්ෂණ තැන්පතුවක්. ඒතර ආරක්ෂණ තැන්පතුව මාස කීයකට ගන්නවද? එතකොට මාසයේ මුලද, අගද, මැදද, කවද්ද ගෙවන්න ඕනේ? ගෙවන්න ඕනේ බැංක් account එකකටද? එහෙම නැත්නම් අතට සල්ලි දෙන්න ඕනේද? එතකොට මේ කාරණාත් ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ බදු ගිවිසුමක් තුල. ඒ වගේම අලුත් වැඩියා සම්බන්ධව මේ බදු දීපල අලුත් වැඩියා කරන්නේ කුලීකරුවා විසින්ද? එහෙම නැත්නම් දීපල හිමියා විසින්ද? එහෙම සිදු කරනවා නම් කොහොමද සිදු කරන්න ඕනේ? ඒ වගේම
දේපලයේ මොන අංගයන්ද දේපල හිමියා විසින් අලුත්වැඩියා කරන්න ඕනේ මොන අංගයන්ද කුලී කරුවා විසින් අලුත්වැඩියා කරන්න ඕනේ. ඉතින් මේ කාරණාත් ඉතාමත් වැදගත් වෙනවා සඳහන් කරන එක අනාගතයේ ඇතිවන අවුල් වියවුල් ඔයගලන්ට විසඳා ගැනීම සඳහා. තව දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ බිල්පත් ගෙවීම. අපි දන්නවා ජල බිල්පත් වෙනවා විදුලි බිල්පත් වෙනවා මේ විදිහට එක කාර්යයේ බිල්පත් ගෙවන්න සිදු වෙනවා දේපල වෙනුවෙන්. එතකොට මේ බිල්පත් ගෙවන්නේ කවුද? කුලී කරුවද දේපල හිමියද? ඒ දෙත් වැදගත් වෙනවා සඳහන් කිරීම. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි බදු ගිවිසුමක සඳහන් කරන්න ඕනේ. බදු ගිවිසුම අහෝසි කරන්නේ කොහොමද? අපි දන්නවා අවුරුද්දක බදු ගිවිසුමක් නම් අවුරුද්ද වුණාට පස්සේ ඉබේම මේ බදු ගිවිසුම අහෝසි වෙනවා කියලා බදු ගිවිසුම සඳහන් කරනවා. ඒ වගේම අවුරුද්දට කලින් බදු ගිවිසුම අවසන් කරන්න ඕන නම් දේපල හිමියා විසින් කොහොමද අවසන් කරන්න ඕනේ? කුලී කරුවා විසින් කොහොමද අවසන් කරන්න ඕනේ කියන කාරණයක් සඳහන් කිරීම ඉතාමත් වැදගත් ඒ වගේම ඥානෝදිත වෙනවා. මොකද එහෙම කියන්නේ අපි කියමු දේපල හිමියට අවුරුද්දට කලින් බදු දේපල අවශ්‍ය වෙනවා. එතකොට අවශ්‍ය වීම මත එයා කොහොමද ඒක ගන්නෙ? සමහරට මාසයක් එහෙම නැත්නම් මාස 3ක් දැන්වීමක් ලබා දීලා මේ මාස 3 ගියාට පස්සේ දේපල මට ලබා දෙන්න කටයුතු කරන්න කියලා කුලී කරුවගෙන් නැත්නම් බදු කරයාගෙන් ඉල්ලීමක් කරලා අදාළ දේපල නැවත ලබා දෙන්න කියලා ඔයගලන්ට බදු ගිවිසුමේ සඳහන් කරන්න පුළුවන්. කුලී කරුවටත් පුළුවන් ඒ විදිහට එයා දේපල අතහැරලා යනවා නම් ඒ විදිහට දැන්වීමක් දීලා දේපල අතහැරලා යන්න. එතකොට හිඟ බදු වාරයක තියෙනවා නම් අර ආරක්ෂණ තැන්පතුවෙන් අය කර ගැනීම සම්බන්ධවත් අපිට බදු ගිවිසුමේ සඳහන් කරන්න පුළුවන්. එතකොට මේ කාරණා ඉතාමත් වැදගත් වෙනවා බදු ගිවිසුමක සඳහන් කිරීම. ඒ වගේම මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේ හැම දෙයකම වඩා තියෙන වැදගත්ම දේ මේ බදු ගිවිසුමේ ආරවුලක් ඇති වුණොත් කොහොමද ඒක විසඳගන්නේ කියන කාරණේ. දැන් අපි හිතමු බදු ගිවිසුම ඉදිරියට යද්දී දෙපාර්ශ්ව අතර බදු මුදල් එහෙම නැත්නම් බදු දේපල ඉල්ලලා ලබා දෙන්නේ නැහැ මොනවා හරි ඒ වගේ දෙයක් මත ආරවුලක් ඇති වෙනවා. ඒතකොට ආරවුල විසඳගන්නේ කොහොමද? දෙපැත්ත කතා කරලා සමතයක් ඇති කරගෙන එහෙම නැත්නම් වෙනත් කවුරු හරි දැනුම තියෙන පුද්ගලයෙක් මැදිහත් කරලා ආරවුල විසඳ ගන්නවද? එහෙම නැත්නම් බේරුම් කරණයට යනවද? එහෙම නැත්නම් අධිකරණයට ගිහිල්ලා නඩු කටයුත්තක් ආරම්භ කරනවද? ඒ දේත් ඉතාමත් වැදගත් වෙනවා බදු ගිවිසුමක ආරවුලක් විසඳන්නේ කොහොමද කියන එක සඳහන් කිරීම. ඉතින් මේ දේවල් තමයි බදු ගිවිසුමක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දේවල්. ඒ වගේම තව දෙයක් මට කියන්න අමතකුණා බදු මුදල් වැඩි කිරීම සම්බන්ධව. දැන් අපි කියමු අවුරුදු 5කට දීලා තියෙනවා බදු ගිවිසුම. එතකොට අවුරුදු 5 ඇතුළත අවුරුද්දෙන් අවුරුද්ද 105 ගානේ බදු වාරිකය වැඩි වෙනවා කියලා බදු දේපල හිමියට සඳහන් කරන්න අවශ්‍ය නම් ඒක බදු ගිවිසුමේ සඳහන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. නැත්නම් අවුරුදු 5ේම අර මුලදී එකක වෙච්ච බදු මුදල තමයි ගෙවන්න වෙන්නේ කුලී කරුවට. ඒ වගේම බදු දේපල හිමියට අය කරගන්න වෙන්නේ. ඒතර බදු දේපල හිමියට පුළුවන් වුණා ඒ වගේ ප්‍රතිශතයක් දාන්න අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර ගානකින් බදු මුදල වැඩි වෙනවා කියලා. ඒතර ඒ දේ ඉතාමත් වැදගත් වෙනවා සඳහන් කිරීම. ඉතින් මම මේගොල්ලන්ට කියන්න හදන්නේ මේ හැම දෙයක්ම අඟලෙන් අඟල බදු ගිවිසුමක ඔයගොල්ලෝ සඳහන් කරනවා නම් ඒ සඳහන් කිරීම හරහා අනාගතයේ ඇතිවන ආරවුල් වියවුල් මේවා සියල්ල මග හරව ගන්න පුළුවන්, අඩු කර ගන්න පුළුවන්, ඒවා නැති කර ගන්න පුළුවන්. මේ බදු ගිවිසුම ඔයගොල්ලෝ හරියට හරි ඩොට් එකට හැදුවා නම් ගොඩාක් ගැටලු ඔයගලන්ට අවම කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ දේ බද්දට දෙද්දී ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ හැම දෙයක්ම ඇතුළත් කරන්න. මොකද නොතාරීස්වරයා දන්නේ නැහැ ඕගොල්ලන්ට ඇත්තටම මොකක්ද ඕනි කියලා. ඉතින් ඔයගොල්ලෝ හරියට මොලේ පාවිච්චි කරලා කියන්න ඕනේ මේ හැම දෙයක්ම ඒ වගේම තවත් දේවල් තියෙනවා නම් ඒ දේවලුත් ඇතුළත් කරලා ඕගොල්ලන්ට බදු ගිවිසුමේ ඇතුළත් කරන්න ඕනේ කියලා. ඉතින්
මේ හරහා ඔයගලන්ට පුළුවන් අනාගතයේ ඇති වෙන ගැටලු ආරවුල් මේ සියල්ලම අවම කරගන්න. එහෙම නැත්නම් ඒක නැති කරගන්න උනත්. ඔයගොල්ලෝ බද්දට දීලා ඉඩමක් බද්දක් යටතේ පවත්වාගෙන යද්දී සාමාන්‍යයෙන් ආරවුල් ඇති වෙනවා. එතකොට මේ ඇතිවන ආරවුල් ගත්තාම නානාත්මකාර ආරවුල් ඇති වෙනවා. මේවා ප්‍රධාන වශයෙන් ඇති වෙන ආරවුල් තමයි බදු මුදල් නොගෙවීම නිසි කාලයට. ඒ වගේම අදාළ කාලය ඉක්මවා බදු කරුවා විසින් රැඳී සිටීම. ඒ වගේම සමහර බදු ගිවිසුමේ තියෙනවා අතුරු බදු දීම තහනම් කියලා. අතුරු බදු දීම කියලා කියන්නේ බද්දට ගත්ත ඉඩම තවත් කෙනෙක්ට ලබා දීම. ඒ කියන්නේ බදු කරුවා විසින් ටෙනන්ට් විසින් ඒ ගත්ත දීපල තවත් කෙනෙක්ට එයා බද්දට දෙනවා නම් ඒක තහනම් කියන එක තමයි අතුරු බදු දීම තහනම් කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට අන්නේ ඒ වගේ කොන්දේසි උල්ලංඝනය කරලා සමහරට කුලී කරුවා කටයුතු කරලා ආරවුල් ඇතිවීම අපිට දකින්න පුළුවන්. ඒ වගේම අර මම කිව්වා බදු විසුමේ සඳහන් කරන්න ඕනේ මොන කාර්යයටද දෙන්නේ කියලා. එතකොට දෙන කාර්ය නැතුව වෙනත් කාර්යයන් වලට කුලී කරුවා මේ දේපල භාවිතා කරනවා නම් එතකොටත් වෙන්නේ මොකක්ද? ඒ බදු විසුම උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒ හරහා ආරවුල් ඇති වෙනවා. දැන් අපි කියමු දීලා තියෙන ජීවත් වෙන්න දේපල. හැබැයි ජීවත් වෙන්න නැතුව ඒකට කට්ටිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කරනවා. එතකොට ඒක වැරදි. ගිවිසුම උල්ලංඝනය වීම. අන්න ඒ වගේ ගිවිසුම උල්ලංඝනය වීමට අදාළ මේ කාරණා තමයි ගොඩක් වෙලාවට බද්දට දුන්න දේපලක ආරවුල් විදියට ඇති වෙනවා අපිට දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ බද්දට දුන්න දේපලක දෙපාර්ශ්වයක් ඉන්නවා. කවුද දෙපාර්ශ්වය? දේපල හිමියා, ඒ වගේම කුලී කරුවා. එතකොට මේ දෙපාර්ශ්වයටම අයිතීන් තියෙනවා, ඒ වගේම වගකීම් තියෙනවා ඉටු කරන්න. දැන් කුලී කරුවාගේ අයිතීන් විදිහට ගත්තොත් එයාට අයිතියක් තියෙනවා ඒ දේපල කිසිදු බාධාවක් නැතුව භුක්ති විඳින්න. ඒ කියන්නේ දේපල හිමියාගේ කිසිදු බාධාවක්, අවහිරයක්, කරදරයක් නැතුව ඒ දේපල භුක්ති විඳීමේ අයිතිය කුලී කරුවට තියෙනවා. ඒ වගේම කුලී කරුවට යම් හේකින් ඉඩමෙන් යන්න උනොත් ඒ යද්දී තමන් දුන්න සිකියුරිටි ඩෙපොසිට් එක එහෙම නැත්නම් ආරක්ෂණ තැන්පතුව මොන හරි ඩැමේජස් තියෙනවා නම් ඒව අඩු කරලා එහෙම නැත්නම් ඒව නැත්තම් අඩු කරන්නේ නැතුව ඒක ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ඒ විතරක් නෙමෙයි. යම් හේකින් කුලී කරුවාව අනීතික විදිහට දේපල හිමියා විසින් ඊටමෙන් ඉවත් කරන්න කටයුතු කළොත් ඊට එරෙහිව කටයුතු කිරීමේ අයිතියත් කුලී කරුවා සතුව පවතිනවා. ඒ වගේම දැන් මේ අයිතීන් වගේම වගකීනුත් තියෙනවා. වගකීම් තමයි කුලී කරුවට තියෙන අදාළ බදු මුදල් නිසි වෙලාවට නිසි කලට ගෙවීම කුලී කරුවා විසින් සිදු කරන්න ඕනේ. ඒ වගේම දේපල හිමියා බදු ගිවිසුමට අනුව ඉල්ලීමක් කළොත් මේ දිනේ වෙද්දී යන්න කියලා ඒ දිනේ වෙද්දී සාමකාමීව දේපල බාර දීලා කුලී කරුවා යෑමත් සිදු කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම බදු ගිවිසුමේ කිසිදු කාරණයක් උල්ලංඝනය කරන්නේ නැතුව කටයුතු කරන එකත් කුලී කරුවාගේ වගකීමක්. අතුරු බදු දෙන්න තහනම් කියලා තියෙනවා නම් ඒ දේවල් නොකර ඒ වගේම යම් කාර්යයකට පමණක් බද්දට දීම සීමා කරලා තියෙනවා නම් ඒ කාර්යයට පමණක් අදාළ බදු දේපල භාවිතා කිරීමේ වගකීමත් කුලී කරුවා සතු වෙනවා. එතකොට දේපල හිමියාට තියෙන අයිතීන් වගකීම් මොනවද? දේපල හිමියාට තියෙන ප්‍රධානම අයිතිය තමයි අදාළ බදු මුදල් අදාළ කලට වෙලාවට ලබා ගැනීමේ අයිතිය දේපල හිමියාට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. දේපලේ ඒ බදු ගිවිසුම යම් හේකින් කුලී කරුවා උල්ලංඝනය කළොත් ඊට විරුද්ධව කටයුතු කරන්න ඒ වගේම දේපලේ භුක්තිය නැවත ලබා ගැනීමට පවා ඒ අයිතිය දේපල හිමියාට තියෙනවා. ඒවා තමයි අයිතිය. ඒතර වගකීම් විදිහට දේපල හිමියාට තියෙනවා ඒ ඉඩමේ සාමකාමී භුක්තියට කුලී කරුවට කිසිදු බාධාවක් නොකර සිටින්න. ඒ වගේම
යම් විශාල අලුත් අයිඩියාවක් ආවොත් බදු ගිවිසුම ප්‍රාකාරව ඒවා සිදු කරලා දෙන්න වගකීමත් දේපල හිමියාට තියෙනවා. ඉතින් මේ විදිහට දේපල හිමියාට වගකීම් තියෙනවා බදු ගිවිසුම ප්‍රාකාරව තමන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුයකම් ඉටු කරමින් ඒ වගකීම් සියල්ලම ආවරණය කරමින් කටයුතු කිරීමේ වගකීම තියෙනවා අදාළ බදු දේපල හිමියා සතු. දැන් මේ බද්දට දෙද්දී ගොඩක් කලාවට කරන පොදු වැරදි කීපයක් තියෙනවා. මේ පොදු වැරදි තමයි බද්දට දෙද්දී වාචික ගිවිසුම් වලට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ වැඩි හිතන්නේ නැහැ මේවා ගැන. කමක් නැහැ ඒගොල්ලෝ හිතපුවාම ඇවිල්ලා මේ පස්සේ අපි යන්න ගිහම යන්න නැත කියලා හිතලා. අර ලිඛිත ගිවිසුම් වලට යන්නේ නැතුව වාචික ගිවිසුම් වලට යනවා. ඉතින් ඊට පස්සේ ආරවුල් විශාල සංඛ්‍යාවක් ඇති වෙනවා. ඒ පුද්ගලෝ ඉදමෙන් අයින් කරන්න අමාරු වෙනවා. විශාල විදිහට ආරවුල් ඇති වෙනවා. ඉතින් මේක කරන පොදු වැරද්දක් ගොඩක් කට්ටිය. ඒ වගේම තව කරන වැරද්දක් තමයි බදු ගිවිසුම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කරන්න නැතුව ඉන්න එක. ඒකත් කරන ලොකු වැරද්දක්. මොකද ඒක ලියාපදිංචි කලේ නැතුවමත් ඉඩමෙන් අරගොල්ලෝ ගියේ නැත්නම් ඉවත් කිරීමේ විශාල නීතිමය ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා. ඒ වගේම කුලීකරුවාගේ පැත්තෙන් වෙන තව වැරද්දක් තමයි ඉඩමේ හිමිකම පරීක්ෂා නොකර සිටීම. සමහර විට යම් කෙනෙක් කුලියට දෙනවා, කුලීකරුවා බද්දට ගන්නවා. හැබැයි අන්තිමට බලද්දී බද්දට දීලා තියෙන්නේ ඉඩමේ දේපල හිමියා නෙමෙයි, වෙනත් කෙනෙක්. සමහරට ඒගොල්ලෝ අතුරු බදු දීලා. ඒ වගේම බක්කර ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට පස්සේ අර ඇත්ත දේපල හිමියා ඇවිල්ලා කුලීකරුවට ඉඩමෙන් යන්න කියනවා. එතකොට කුලීකරුව විශාල අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අර ඉඩමේ ඇත්ත හිමිකාරයා කවුද කියලා පරීක්ෂා කරන්නේ නැතුව ඉඩමක් කුලියට ගන්න එකත් කරන ලොකු පොදු වැරද්දක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. ඒක තමයි විශාලම වශයෙන් ගොඩක් කට්ටිය කරන වැරද්ද. බදු ගිවිසුම සකස් කරනවා. සකස් කළාට ඒකේ අත්‍යවශ්‍ය අංග සඳහන් කරන්නේ නැහැ. අර මම කිව්වේ අතුරු බදු දීම තහනම් මේ කාර්යයට පමණක් මේක පාවිච්චි කරන්න ඕනේ. බදු මුදල් වැඩි වෙන්න මේ විදිහට බද්දට දීම අහෝසි කරනවා නම් කොහොමද අහෝසි කරන්නේ? ඉතින් මේ වගේ අර අත්‍යවශ්‍ය කාරණා ගොඩක් කාලට බදු ගිවිසුමක සඳහන් කරන්නේ නැතුව බදු ගිවිසුම් වලට යනවා. ඉතින් එහෙම බදු ගිවිසුම් වලට ගියාම පස්සේ ඒ සම්බන්ධ ආරවුල් ඇති වුනහම ඒවා निराකරණය කරන්නටි ගොඩාක් ගැටලු ඇති වෙනවා. ගොඩාක් කාලයක් ඒකට බුදලක් සමාට වියදම් කරන්න වෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ සම්බන්ධව බද්දට දීම පිළිබඳව විශාල නීතිමය දැනුමක් ලබා ගත්තා. ප්‍රායෝගිකව මේ සම්බන්ධ නීතිය ඔයගොල්ලෝ භාවිතා කරන්න ඕන කොහොමද කියන කාරණය ඔයගොල්ලෝ මන අවබෝධයක් ලබා ගත්තා. නීතියට අනුව කියන දේ මම හිතනවා ඔයගොල්ලෝ ලබා ගත්තා කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක ලබාගෙන ප්‍රමාණවත් නැහැ. ඔයගොල්ලෝ මේ දැනුම අනිත් අයටත් බෙදා හරින්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක මමත් ගොඩාක් අමාරුවෙන් අපහසුයෙන් මගේ කාලය වියදම් කරලා කරපු වීඩියෝ එකක්. ඉතින් ඔයගොල්ලොත් මේ වීඩියෝ එක බලලා දැනුම ලබා ගත්තා. ඉතින් මුළු ලෝකෙටම ප්‍රතිලාභයක් වෙන විදිහට මේ වීඩියෝ එක ෂෙයා කරලා ඔයගලන්ට පුළුවන් ලංකාවේ ඉන්න හැමෝටම මේ නීතිමය දැනුම ලබා දීලා නීතිය පැත්තෙන් ඒගොල්ලන්ව සවිමත් කරලා සංවර්ධනය කිරීමක් සිදු කරන්න. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක අදට මම සමුගන්නවා. නැවතත් අපි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා ඔක්කොටම.